කුණු වෙච්ච පළතුරක් හොඳ පළතුරු ගොඩකින් තිබ්බහම මොකද වෙන්නේ? අර හොඳ පළතුරු ටිකක් කුණු වෙනවා. තේරුණාද? ඒ නිසායි පින්වතුනි අපි ඇසුරු කරන අය ගැන අපි හොඳ අවධානයෙන් ඉන්න. තේරුණාද? අපිට hina වෙන හැම මිනිස්සෙක්ම යහපත් මිනිස්සෙක් නෙමෙයි. නේද? ඒ අය නිසා හොඳට බලන්න. මේ කෙනා නිසා මගේ ජීවිතයේ ಗುಣධර්ම කියන දේ පිරීලා යනවා. එහෙම පිරීලා යනවා නම් බනින්නේ නැතුව නේද? තරහ වෙන්නේ නැතුව මොකද වෙන්නේ? ටික ටික දුරස් වෙන්නේ. තේරුණාද? ඒ අයට බනින්න යනවා. ඒ අයට තරවටු කරන්න යනවා. ඒ අයට ගහන්න යනවා. ඒ අයව විවේචනය කරන්නවත් යන්න ඕනේ නැහැ. අපි මොකද කරන්නේ? අපේ ಗುಣධර්ම ටික අපි ආරක්ෂා කරගන්න. හුළඟ නවත්තන එකද ලේසි, පහන නිවෙන එක නවත්ත ගන්න එකද ලේසි? පහන නිවෙන එක නවත්ත ගන්න එක ලේසි, හුළඟ නවත්තනවට වඩා. ඒ වගේ තමයි අනිත් මිනිස්සු හදනවට වඩා අනිත් මිනිස්සුන්ව හොඳ මිනිස්සු කරන්න මහන්සි ගන්නවට වඩා මොකද්ද ලේසි? තමන්ගේ ගුණ ධර්ම ටික තමන් ආරක්ෂා කරගන්න.